ඩිපෙන්ඩ් වීසා එක සම්බන්ධ ප්‍රධාන ඩොකියුමන්ට්ස් මොනවාද? අපි සාමාන්‍යයෙන් ඩිපෙන්ඩ් වීසා එක ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඩිපෙන්ඩ් වීසා එකක් සහ වර්කර් බිස්නස් කරන කටිය ඩිපෙන්ඩ් වීසා එකක් කියලා කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් ඩිපෙන්ඩ් කරලා අපි ලංකාවෙන් කාවාරි ගන්න බලාපොරොත්තු වෙනවා. මම ඔයගලට මතකද මෙන්න මේ වීඩියෝ එක. ජපාන් වල ස්ටුඩන්ට් වීසා වලින් ඉන්න අපේ සහෝදර සහෝදරයන්. ඕගොල්ලෝ මැරි කරලා හිටියොත් ඕගොල්ලෝගේ හස්බන්ඩ් ඕ වයිෆ් ජපාන් වලට ඩිපෙන්ඩ් වීසා නැත්නම් කසුකු තයිසයි වීසා වලින් ජපාන් වලට එක් ගේන්න පුළුවන්ද බැරිද? මම මේ කියන ක්‍රමය ඕගොල්ලන් අනිවාර්යෙන් අනුගමනය කරොත් ඒ කියන්නේ ඕගොල්ලන් කල් තියාම මේකට සූදානම් වුණොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට මැරි කරලා ඉන්නවනේ ඕගොල්ලන් හස්බන්ඩ් ඕ වයිෆ් ඕගොල්ලන් කොමන ස්ටුඩන්ට් වීසා එකකින් හිටියත් ඕගොල්ලන් ලැන්ග්වේජ් ජපනිස් ලැන්ග්වේජස් ස්කූල් නැත්නම් සෙම්මොන් ගක්කෝ ඒ කියන්නේ ඕගොල්ලන් ටෙක්නිකල් කොලෙජ් ඒ වගේම ඕගොල්ලන් යුනිවර්සිටි දෛගකු වගේ හිටියොත් ඕගොල්ලන්ට මේ කොමන මේ තුනෙන් ඕන ස්ටඩීස් වල ඕගොල්ලන් හිටියොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ හස්බන්ඩ් ඕ වයිෆ් ඕගොල්ලන් ජපාන් වලට ගෙන්නන්න පුළුවන්. මේ වීඩියෝ එක මම ඕගොල්ලන්ට පැහැදිලි කළේ ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ පොඩි මතයක් තිබ්බ කට්ටියක ජපාන් වල ස්ටුඩන්ට් ඉන්න කට්ටියට තමන්ගේ සහකාරියෝ සහකාර තමයි මැරි කරලා ඉන්නව නම් ඩිපෙන්ඩ් කරලා ජපාන් වලට ගන්න බෑ කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. අපි ඩොකියුමන්ට් එක හරියට දානවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉමිග්‍රේෂන් එක බව සලකලා බලලා අපිට අනිවාර්යෙන් ඔයගලට වීසා එක ලබා දෙනවම තමයි ඩිපෙන්ඩ් වීසා එක. හරි. ඉතින් මේකට ගොඩක් කට්ටිය ප්‍රේක්ෂක මේක මගේ බලලා ගොඩක් කට්ටිය මේක බලලා තිබ්බා. මේක ලයික්ස් කරලා තිබ්බා. තෑන්ක්ස්. ඒ වගේ මේකේ යම්කිසි දැනීමක් ලබා ගත්ත කට්ටියත් මගේ මේ වීඩියෝ එක බලලා ගොඩක් ප්‍රශ්න කරපු කට්ටියත් මට ඉන්බොක්ස් එකෙන් කෝල් කරලා ප්‍රශ්න කරලා යම්කිසි දැනීමක් ලබාගෙන අපි වීසා එක සම්බන්ධ කරලා වීසා එක සාර්ථක වුණ කට්ටියත් ගොඩක් ඉන්නවා. හරිද? ඒක නිසා බයෙන්ඩ් බයි ස්ටුඩන්ට් කට්ටියට අනිවාර්යෙන් ඩිපෙන්ඩ් වීසා කරලා ඩිපෙන්ඩ් වීසා වලින් තමයි සහකාරී සහකරුව ජපාන් වලට ගන්න පුළුවන්. හරි. මේ අවස්ථාවේදී ප්‍රධාන ඩොකියුමන්ට්ස් හතර මේ ඩොකියුමන්ට්ස් හතර මේ ප්‍රධාන එකක් තියෙනවා මේ ඕගලන්ට දැන් ඕගලන්ට ජපාන් වල වර්ක් කරනවනේ. හරි. ඕගලන් වර්ක් කරලා තියෙන ආදායමට අමතරව ලංකාවේ ස්පොන්සර් කරපගෙන ඕගලන්ට මෙහෙට සල්ලි එවන බව සනාථ කරන්න ඕනේ. ඉතින් මේක හදන්නේ කොහොමද කියලා මම ඕගලන්ට ඒ කටට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම විශේෂයෙන්ම මේක තවසක් පැහැදිලි කරලා දුන්නා. මොකද මේ ඩොකියුමන්ට් මේ ගැන විස්තරයක් මම මේ වීඩියෝ එකේ කරේ නෑ. ඒ ඩොකියුමන්ට් එක ගැන කොහොමද මේක හදන්නේ මේක පුළුවන් කියනවා කැරෙන්නේ වීඩියෝ එකේ. ඒක කොහොමද සාර්ථක කරගන්න විදිය කොහොමද ගොඩක් බැංක් එකත් එක්ක සම්බන්ධ වෙන විදිහ මම ඕගලන්ට කිව්ව නිසා මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන ඕගලන්ට ඒ දේ කොහොමද කරගන්නේ කියලා කියන්න. විශේෂයෙන් මේක ස්ටුඩන්ට් සම්බන්ධව වර්කර් සම්බන්ධවත් පස්සේ මේ වීඩියෝ එකේදී ඔයගලන්ට විස්තරයක් ලබා දෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා ජපාන් වල ඔයගලන් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට එනකොට ඔයගලන්ට ජපාන් ඔයගලන් ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන ස්කූල් එකට ලංකාවේ බැංක් through මෙහෙට මනි ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ අවස්ථාවේදී ඔයගලන් ස්පොන්සර් කෙනෙක් අනිවාර්යයෙන් ඉන්න ඔයගලන් පේරන්ට්ස් ලා වෙන්න පුළුවන්. ඔයගලන් රිලේෂන්ස් ලා කවුරු හරි වෙන්න පුළුවන්. ඔයගලගේ සහෝදර සහෝදරයන් හරි කවුරු හරි වෙන්න පුළුවන්. හරිනේ. දැන් මේකට සම්බන්ධ වෙන්නේ ඔවුන් අතර ඔව් තමයි ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ. ඔයගලන් ස්පොන්සර් කරපු කෙනා මේ ස්පොන්සර් කරපු කෙනාගේ account එකෙන් ඔයගලන්ගේ account එකට පෞද්ගලික account එකට මාසපතා යම්කිසි මුදලක් ලැබෙන්න ඕනේ. මේක යම්කිසි කිව්වට සාමාන්‍ය මන් 10ට වැඩි මුදලක් ලැබෙනවා වැඩේ සාර්ථක බව පෙන්눔 කරනවා. හරිනේ. මේක මාසපතා වෙන්න ඕනේ. වීසා එක ඇප්ලයි කරන්න මාස 5කට කලින් වෙන්නත් ඕනේ. වීසා එක ඇප්ලයි කරාට පස්සෙත් ඒක කන්ටිනියු වෙන්න ඕනේ. මොකද ඉමිග්‍රේෂන් එකෙන් සමාට චෙක් කරලා බලන්න පුළුවන්. හරිනේ. මේ මුදල එවනකොට ඔයගලන් අනිවාර්යෙන් ඔයගලන්ගේ තියෙන මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික ලංකාවේ ස්පොන්සර්ට යවන්න ඕනේ. ස්පොන්සර් යවුවට පස්සේ ඔව් අය ඒ ඩොකියුමන්ට් එක අරගෙන ඔයගලන්ගේ ස්ටුඩන්ට් ෆයිල් එකේ ස්ටුඩන්ට් ෆයිල් එකේ ඔයගලන් ජපාන් එනකොට ඔයගලන්ගේ මුදල් ප්‍රථම වතාවට ලංකාවේ බැංකුවයි ස්කූල් අතර සම්බන්ධ වෙනවනේ. සම්බන්ධ වෙලා ඒ ලංකාවේ බැංකුවේ ඕපන් කරන account එක තමයි ස්ටුඩන්ට් ෆයිල් එක කියලා කියන්නේ. ඒකේ ඔයගලන්ගේ සියලුම ඩීටේල්ස් ඉන්න. ඔයගලන්ට වෙන බැංකුවට ගිහලා මේක කරගන්න බෑ. හරි. වෙන බැංකුවට ගිහලා එකපාරක් සල්ලි එවන්න පුළුවන් ඇති මොකක් හරි ක්‍රමයකින් TT වගේ. නමුත් මේක දිගටම එවන්න නම් අනිවාර්යයෙන් ඔයගලන් ස්ටුඩන්ට් ෆයිල් එක තියෙන මුල් වතාවට ජපානයට සම්බන්ධ වුණ account එක හා සම්බන්ධ වෙන්න ඕනේ ඔයගලන්. ඉතින් ඔයගලන් මෙන්න මේ ඩොකියුමන්ට් ටික ඔයගලන්ගේ බර්ත් සර්ටිෆිකේට් එක රෙසිඩන්ට් කාඩ් රෙසිඩන්ට් කාඩ් ඔයගලගේ ජූමින් මේ ඔයගලගේ සයිරියෝ කාඩ් එක ඊට පස්සේ ඔයගලගේ බැංක් ජපානයේ ඔයගලගේ යූචෝ හරි මොකක් හරි බැංක් එක ෆොටෝස් කොපි හරි ෆොටෝ කොපි අරන් ගන්න ඕනේ ඔයගලන් ඒ අවස්ථාවේ බයෝ පේජ් එක ජපනීස් වලින් තියෙන නිසා ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඒ වගේම ඉස්කෝලෙන් දෙන ලෙටර් එක. ඉස්කෝලෙන් ගන්න සයිගක ෂෝමේෂ් කරන ඔයගොල්ලෝ ඉස්කෝලේ ස්ටඩි කරගෙන ලෙටර් එක. ඒ ලෙටර් එකට කියන සයිගක ෂෝමේෂ් කරන මේකට ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඒක සිංහල වලට හරි කමක් නැහැ. ඒ වගේම පාස්පෝර්ට් එක. ඒ වගේම ජූමිනියෝ එක. සමහරව රෙසිඩන්ට් සර්ටිෆිකේට් එක ෂෙයාර්ෂෙන් ඕඩර් කරන බැංකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ ඩොකියුමන්ට් 6 ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න. මේ ඩොකියුමන්ට් 6 අරගෙන ඔයගොල්ලෝ ඒ ස්පොන්සර්ට යවුවට පස්සේ ඒකේ බැංකුවට දෙනවා. දීලා ඔයගොල්ලන්ට ස්ටුඩන්ට් ෆයිල් එක හරහා ඔයගොල්ලන්ට මාස පතා මුදල් ලැබීමට හැකියාවක් ඒ බැංකුව විසින් ලබා දෙනවා. මේ ඩොකියුමන්ට් එක විතර නෙමෙයි මීට අමතරව තව ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඩොකියුමන්ට් හරියට දාන ඩොකියුමන්ට් කියනම ඩිපෙන්ඩ් කියන එක ඇත්තටම මේක ප්‍රධාන ඩොකියුමන්ට් එකක් වුණාට මේක විතර නෙමෙයි අර සුළු සුළු ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා. අපි සැලක අපි හිතන ඕනේ නැහැ කියලා. නමුත් ඒවා ඉතින් වැදගත් ඉමිග්‍රේෂන් එක සලකනවා ඩොකියුමන්ට්ස්. ඉතින් අපි ඒවා හරියට අපිත් එක්ක ඩිපෙන්ඩ් කරන ඩිපෙන්ඩ් වීසා එක අදාගෙන කට්ටියත් එක්ක අපි හරියට A to Z මන් දාගල ගොඩක් දන්න මාත් එක්ක වීසා කරන සම්බන්ධ කරන කට්ටිය මොකද අපිත් එක්ක සම්බන්ධ වුණාම ඕගොල්ලන් කෝල් එකක් කෝල් කරනකම් මම බලන් ඉන්නේ නැහැ. මම අනිවාර්යයෙන් ඕගොල්ලන්ට යම්කිසි ඒ කාලේ තුල කෝල් කර කර ඕගොල්ලන් අහන ඩොකියුමන්ට් කොහමද කියලා. ඕගොල්ලන් පස්සෙම මම ඉන්නවා. ඒ නිසා ඒ ඩොකියුමන්ට්
එක හරියට හදන එක මගේ වගකීම. ලෝයස් අපි කට්ටිය ගෲප් එකේ වගකීම තමයි හරියට ඩොකියුමන්ට්ස් ටික ඔයගොල්ලන්ගේ අතට දෙන එක. හරිද? මොකද දැන් අනිකත් ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් මේකට ඔයගොල්ලන් කැපවීම ගොඩාක් අවශ්‍ය වෙනවා. මොකද දැන් මේ වැඩේ හරියට කරන්න නම් අපි අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික ඔයගොල්ලෝ හරියට සප්ලයි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට දැන් අනික මතක තියාගන්න විශේෂයෙන්ම දැන් මේක වීසා එක ඇප්ලයි කරලා පස්සේ ඔයගොල්ලන් කන්ටිනියු කරන්නේ සල්ලි එවන එක. හරිද? මේක ජපාන් වලට මේ මුදල ආවට පස්සේ එකපාර මුදල ගන්න එපා. මේක කොටස් වශයෙන් ගන්නවන්ද ඒක කොහොමද කියලා මම ඔයාලට විස්තර කරලා දෙනවා. විස්තර කරලා දීලා තියෙනවා මම මෙතෙක්කල් මාත් එක්ක සම්බන්ධ වුණ කට්ටියට. ඒක නිසා එකපාර අරගෙන ඔයාලා නැවත ලංකාවට යවලා මේ මුදල රෝල් කරලා ඔයාලට එවන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? ඉතින් ඒ වගේ මේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් අනිත් වීසා ඇප්ලයි කිරීම අනිත් ඩොකියුමන්ට් කසේනෝසේ සම්බන්ධ ඔයගොල්ලන් 28 hours හරියට මැනේජ් කරලා වැඩ කරන්න ඕනේ. ඔයගොල්ලන් ඩිපෙන්ඩ් කෙනා ආවට පස්සේ දැන් ඉස්සර නම් එයාපෝට් ඉමිග්‍රේෂන් එකෙම ස්ටුඩන්ට් කෙනෙක්ට දැන් 28 work card එක permit එක දෙනවා. දැන් ගොඩක් දුරට ජපාන් වලට ආවට පස්සේ ඔයගොල්ලෝ work කරන්නේ කොහෙද විස්තර ඔක්කොම ලබා දීලා තමයි ඉමිග්‍රේෂන් එකේ ඩීටේල්ස් ලබා ගන්න. ඩිපෙන්ඩ් කෙනෙක්ට කොහොමත් එයාපෝට් එකෙන් දෙන්නේ නැහැ. ඒක ඉමිග්‍රේෂන් සයිඩ් එකට හදලා ඊට පස්සේ permit එක අරගෙන ඊට පස්සේ සියක්ෂ වලට රෙජිස්ටර් වෙලා ඒ විදිහට තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මෙයාද ගොඩක් 28 hours විතර වැඩ කරන් තියෙන ඩිපෙන්ඩ් කරන කෙනෙක්ට ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. මේ ඩිපෙන්ඩ් ඉන්න කෙනෙක්ට වෙන වීසාවකට මාරු වෙන්න පුළුවන්. හොඳේ හරියට ඒ කාලය තුල ඉන්න තුර ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක්ට මාරු වෙන්නත් පුළුවන්. ස්කූලත් එක්ක කතා කරලා මම ඒ ගතේ පුදුරදී ගොඩක් දුරට ඒජන්ට් කෙනෙක් ආයි සම්බන්ධ කිරීම සිද්ධ වෙනවා. මොකද ඉස්කෝලේ ගොඩක් දුරට ඒජන්ට් කෙනෙක් සම්බන්ධ වෙනවා. මොකද මේ වීසා එක සම්බන්ධ මේ වැඩ කරන්න ලෝයස් එකම සම්බන්ධ වෙන්නේ නැහැ. ඉස්කෝලේට ඇතුල් වෙන්න ඕන. ඒකට ඒජන්ට් හා ඉස්කෝල අතර තමයි සිද්ධ වෙන්නේ. ඔයගොල්ලන්ට ක්වොලිෆිකේෂන් තියෙනවා වර්ක් වීසා වලට ඔයාලට මාරු වෙන්න පුළුවන්. හරිද? වර්ක් වීසා හදාගන්න මේක නිසා බය වෙන්න එපා. ඩිපෙන්ඩ් එකේ වගේම ඩිපෙන්ඩ් වීසා ඉන්න කෙනෙක්ට PR හරි සිටිසන් හරි ඇප්ලයි කරන්න පුළුවන්. මම ඉතින් වැඩි ඉස්සර වීඩියෝස් කියන බලාපොරොත්තු වෙනවා. මේ ඒතර ෆැමිලි එකේම PR සිටිසන් ඇප්ලයි කිරීම අවස්ථාවේදී ඔයගොල්ලන් ඩිපෙන්ඩ් හිටිය කියලා කියලා නෑ. යම් කිසි කාලයක් අවුරුදු 3කට වැඩි හිටියනම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ දෙකට ඒවට ඇතුල් වෙන්න. මම ඉදිරියට ඔයගොල්ලන් මේ වීඩියෝස් කියන බලාපොරොත්තු. අපේ ජපාන් වල අපි දන්න වර්ක් වීසා එකේදී ගොඩක් කට්ටිය අලුතෙන් එන කට්ටිය ඉන්නවනේ. ඇවිල්ලා මාස 3ක් සාමාන්‍යයෙන් කියන්නේ දවස් 110ක් ජපාන් වල ඉන්න ඕනේ. මේ වර්ක් කරලා ඉන්න ඕනේ ඔයගොල්ලන්ට ඩිපෙන්ඩ් කරලා ලංකාවේ කෙනාව ගන්න. මොකද මේ අවස්ථාවේ ඔයගොල්ලන්ට හරියට සැලරි එකක් ඉන්ෂුරන්ස් පෙන්ෂන් හරියට අඩු වෙනවද බැංකුවට සල්ලි වැටෙන ජොබ් එක හරියට දිනන වර්ග ලෙටර්ස් වගේ දේවල් හැමදේම බලාපොරොත්තු වෙනවා ඉමිග්‍රේෂන් එක. මොකද ඒ අවස්ථාවේදී කසේනෝස් ඉමිග්‍රේෂන් එකෙන් ටැක්ස් ඉන්කම් ටැක්ස් වගේ ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙන්නේ. මොකද ඒක නෙක්ස්ට් ඉයර් තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒ නිසා සැලරි සීට් එක ඒ ටික වෙනව නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පුළුවන් වීසා එක ඇප්ලයි කරන්න බය නැතුව. මොකද ඔයගොල්ලන්ගේ වාසස්ථානවල ඩීටේල්ස් ඔයගොල්ලෝ කොහේ තියන්නේ ඉලෙක්ට්‍රික් වෝටර් ගෑස් වගේ දේවල් ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරන්න ඕනේ. සමහරවිට ඔයගොල්ලන්ගේ සැලරි සීට් එකේ ඉන්ෂුරන්ස් පෙන්ෂන් අඩු කරන්නේ නැත්නම් ඔයගොල්ලන් සියක්ෂෝ එකට ගිහිල්ලා ඔයගොල්ලන් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න ඕනේ සියක්ෂෝ එකේ. සියක්ෂෝ රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන් ඉන්ෂුරන්ස් පෙන්ෂන් අනිවාර්යෙන් ටැක්ස් වගේ දේවල් ගෙවන්න ඕනේ. මොකද කොහෙන් හරි පෙන්නන්න ඕනේ. කම්පැනි සම්බන්ධ කළාට සියක්ෂෝක සම්බන්ධ කළාට ඔයගොල්ලන් අනිවාර්යෙන් පෙන්නලා ඒ ඩොකියුමන්ට් ඉදිරිපත් කරලා තමයි ඔයගොල්ලන්ට ස්පොන්සර් කරවල. ඉතින් මේවා දැන් ඔයගොල්ලන්ගේ සැලරි එක අනුව පොඩ්ඩක් බලපානවා. හොඳේ. දැන් අපි කියමු උදාහරණ වශයෙන් වයිෆුයි දරුවෝ දෙන්න ඇතුළේ එකම ඔයගොල්ලන් මොන වගේ සැලරි එකක් තියෙනවද ඩිපෙන්ඩ් කරලා ගන්න කියන එකත් පොඩ්ඩක් සැලකිල්ලට එනවා. ඒ නිසා ඔයගොල්ලන් මේ අවස්ථාවේදී පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ වැඩ කරන රාජකාරී ස්ථානය තුල මොන වගේ සැලරියක් ඔයගොල්ලන් ලැබෙනවද. දැන් ඒක නිසා ඒක පොඩ්ඩක් ඉමිග්‍රේෂන් ප්‍රශ්න කරන අවස්ථාවක් තියෙනවා. එහෙම නැති වුණොත් ඔයගොල්ලන් ජපානයේ ලංකාවේ යම්කිසි මුදලක් ලැබෙන විදිහට හදාගෙනත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ කට්ටිය ෆැමිලි මෙම්බර්ස්ලා වැඩි නම් ස්පොන්සර් කරන්න. ඉතින් මේ අවස්ථාවේදී ගොඩක් ඔයගොල්ලන් සැලකිලිමත් වෙන්න විශේෂයෙන් මට කියන්න පුළුවන් බලාපොරොත්තු වෙන ස්ටුඩන්ට් කට්ටිය අනිවාර්යෙන් මේ ගන්න තමන්ගේ ඩිපෙන්ඩ් කරලා තමන්ගේ සහකාරිය මෙහෙට එක්කන් එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඩොකියුමන්ට්ස් ටික හරියට හදනවා. ඉතින් ওই ඩොකියුමන්ට් එක තමයි ඩොකියුමන්ට් හදෙන් ප්‍රධාන ඩොකියුමන්ට් එක හැටියට සලකන අතර තවත් ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා. හොඳේ. ගොඩක් තියෙනවා. ඒ කියන්නේ හොඳට සැලකිලිමත් වෙන්න. මොකද ඩොකියුමන්ට්ස් ටික හරියට දැම්මොත් කිසි දෙයකට බය වෙන දෙයක්